අලුත් බිස්නස් අයිඩියාස් සීරීස් එකේ අද අංක 4 බිස්නස් අයිඩියාස් නම්බර් 4 එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යන් වීඩියෝ එකට. මේ වීඩියෝ එකේදී මම ඔයාලට එකතු කරන බිස්නස් අදහස වෙන්නේ ඔයාලට පුළුවන් ඔයාලත් ගෙදර ඉන්න ගෘහණියක් නම් මේකට ටිකක් කාලය යොදවන්න ඕනේ. ඉතින් අමතර බිස්නස් එකක් විදිහට ජොබ් එකක් කරනම කෙනෙක්ට උනත් මේක කරන්න පුළුවන්. ඒ වුණාට කවුරු හරි වැඩිපුර වෙලාවක් වෙන් කරන්න පුළුවන් කෙනෙක්, ශ්‍රමය යොදන්න පුළුවන් කෙනෙක් ඔයාට සහායට ඉන්න ඕනේ. ඉතින් මේ ව්‍යාපාර අදහස තමයි පොඩි බබාලට අවශ්‍ය ධාන්‍ය සීරියල්ස්. ඔයාලා දැකලා ඇති ගොඩක් සමහර පේජස් කීපයක් මම දැකලා තිනවා. ටිකක් Facebook එකේත් හොයලා බලන්න. ඉතින් ඒ අය ඒ ව්‍යාපාරي කරගෙන යනවා නම් ඇයි ඔයාට බැරි? ඉතින් ඔයාට පුළුවන් නම් ඔයා වගා කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයාගේ පවුල කෙනෙක් කවුරු හරි වගා කරනවා නම් ඒ ධාන්‍ය වර්ග, එහෙම නැත්නම් ඔයාලගේ පැත්තේ ඔයාට ඒවත් තොග විදිහට හොයාගන්න පුළුවන් නම් මේ අවස්ථාව ඔයාට පුළුවන් පොඩි බබාලට අවශ්‍ය වෙන ධාන්‍ය සීරියල් ගෙදරම නිෂ්පාදනය කරන්න. හේතුව ඉතින් හැම පවුලකම අනිවාර්යෙන් දරුවෙක් ඉන්නවනේ. ඉතින් ඒ අයට සමහර අය කාර්යබහුලයි, සමහර අය රස්තා කරනවා. ඉතින් අතිශය කාර්යබහුල දෙමාපියෝ දෙන්නම කාර්යබහුල වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට එයාලට එයාලගේ දරුවන්ට දෙන්න අවශ්‍ය මොනවාද අපි උදාහරණයක් විදිහට ගමුකෝ මුං ඇට කියලා. ඒ වගේ දෙයක් හොයලා හොදලා තම්බලා ඒ තරම් දෙයක් කරනවට වැඩිය සමහර වෙලාවට යාළට පහසු වෙන්න පුළුවන් මුං ඇට ඒ විදිහට කුඩු කරලා තියෙන පිටි එකක් අරගෙන ඒක පේස්ට් එකක් වගේ හදලා දරුවට ආහාරයට දෙන්න. ඉතින් ඒ වගේ ව්‍යාපාරයක් ඔයාට පටන් ගන්න පුළුවන්. හැබැයි මේ ව්‍යාපාරය අනිවාර්යෙන් කරගෙන යනවා නම් ඔයා මුලින්ම ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් බිස්නස් එකක් ලියාපදිංචි කරන විදිහ මම කලිනුත් වීඩියෝ වල එකතු කරලා තියෙනවා. ඒ වුණාට ඒක බලන්න බැරි කෙනෙක්ට, එහෙම නැත්නම් ඒක දැක්කේ නැති කෙනෙක්ට මම දල වශයෙන් අදහසක් ගන්න කියන්නම්. ඔයාලගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න, එහි පිළිගැනීමේ නිලධාරිනියකින් හරි කාගෙන් හරි අහන්න සොයන් දැක්ක මම මේ විදිහට බිස්නස් එකක් කරන්න යනවා, මට මේක රෙජිස්ටර් කරගන්න ඕන. එතකොට ඒකට කරන්න පුළුවන් මොනවද කියලා. එතකොට යාළේ අදාළ නිලධාරි මහත්මියට හරි මහත්මියකට හරි ඔයාලව යොමු කරයි. එතකොට ඔයාලට පුළුවන් ඒ කෙනා හරහා ඔයා කරන්න යන නිෂ්පාදනය මොකද්ද, ඒ දේවල් විස්තර කියලා ඔයාගේ ව්‍යාපාරේ ලියාපදිංචි කරන්න. එතකොට එයාලා ඔයාලට උපදෙස් දෙයි. හේතුව ඒක ආහාරය සම්බන්ධ දෙයක් නිසා PHI අනිවාර්යෙන් පරීක්ෂා කරගන්න ඕනේ, PHI මහත්ය ලවා. ඉතින් ඒක නිසා ඊට පස්සේ ඔයාට ෆෝම් මොන හරි දෙයි. ඒ වගේම ග්‍රාම සේවකකින් ඇවිල්ලා ඔයාට අත්සන් කරගන්න වෙයි. ඉතින් ඒ ටික හරියට පුරවලා බාර දුන්නොත් ඔයාට ඔයාගේ ව්‍යාපාරේ ලියාපදිංචි කරගන්න පුළුවන්. එතකොට PHI මහත්ය බලන විශේෂම දේවල් තමයි ඔයාගේ ගෙදර, ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කරන තැන උඩ සෙවිලිමක් තියෙන්න ඕනේ හොඳට. ඒ කියන්නේ නිකන් වහලයක් නම් තියෙන්නේ, ඒකෙන් දූවිලි කුණු වැටෙන්න බැරි විදිහට එක්ක ඉට්රේති ගාලා හරි නැත්නම් සාමාන්‍ය සෙවිලිමක් හරි තියෙන්න ඕනේ. ස්ලැබ් එකක් තියෙන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ වගේම පිරිසිදු භාජන තියෙන්න ඕනේ ඔයා ඒ දේවල් වලට පාවිච්චි කරන. ඒ කියන්නේ අඹරන්න ගන්න ග්‍රයින්ඩර් එක, බ්ලෙන්ඩර් එක, එතකොට ඒව දාන භාජන, එතකොට ඇසුරුම් කරන පැකට්, ඒ හැමදේම අර ඇසුරුම් කරන පැකට් වල විශේෂත්වය වෙන්නේ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කරන්න සුදුසු පැකට් වෙන්න ඕනේ. නිකන් ඉටි පොලිතින් නැතුව ඒ වගේ හොඳ පොලිතින් වර්ග තියෙනවා. ඉතින් ඒව හරි විදිහට තියෙන්න ඕනේ. සීලර් එකක් තියෙන්න ඕන. ඒ දේවල් PHI මහත්තයා ඒ දේවල් බලලා ඔයාට ඒ ඔයාගේ ෆෝම් එක අස්තංගල දෙනවා. ග්‍රාම සේවක මහත්තයාත් එහෙම තමයි. ඊට පස්සේ ඔයා ඒක එජි ඔෆිස් එකට ආපහු බාර දුන්නාම එයාලා ඔයාගේ රෙජිස්ටර් කරලා ඔයාට අංකයක් දෙනවා. එතකොට ඔයාට ඒ අංකේ ඔයාගේ ලේබල් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ඔයාලා හයි කොහොමද මේ ප්‍රොඩක්ෂන් එක දිගටම කරගෙන යන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයා උදාහරණයක් විදිහට මම මුං ඇටම ගන්නම්. මුං ඇට ඔයාලා ධාන්‍ය සීරියල් එකක් විදිහට අලෙවි කරන්න හදනවා නම් මුං ඇට හොඳ මුං ඇට ගෙනල්ලා ඔයාට එතකොට ඒව තොග විදිහට ලබා ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට ඒ විදිහට මුං ඇට ගෙනල්ලා ඔයාට පුළුවන් ඒව සෝදලා වේලලා එතකොට ඒක කුඩු කරලා ඒව අදාළ විදිහට ඇසුරුම් කරලා මම මුලින්ම යෝජනා කරනවා ඔයාලා චුට්ටක් ඒ කියන්නේ ඒක පිළිබඳ හොයලා බලන්න. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක ආයු කාලය කොයි වගේද, ඒ කියන්නේ කොච්චර කාලයක් ඔයාගෙන් කස්ටමර් ගත්තාම ඔයාට ඒ ගන්න කෙනාට ඒව තියාගන්න පුළුවන්ද කියලා. ඒක මොකද ඔයා නිෂ්පාදිත දිනයක් දාන්න ඕනේ, කල්ලිකුත් විමි දිනයක් දාන්න ඕනේ. එතකොට ඒව හදිසියේ ශීතකරණය ගබඩා කරන්න වෙනවා නම් ඔයා ඒ පිළිබඳව වගේ පාරිභෝගිකයෙක් දැනුවත්
කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ඔයාගේ ව්‍යාපාරයේදී ඔයා ඉස්සෙල්ලම හොයලා බලලා ඉන්න. ඉතින් ඒ වගේ එක වර්ගයක් නෙමෙයි. ඔයාලට පුළුවන් මුරුංගා පවුඩර් හදන්න. එහෙම නැත්නම් තල එතකොට රටෙන්දි ඔය වගේ පොඩි ළමයින්ගේ ආහාරය සඳහා පාවිච්චි කරන ධාන්‍ය වර්ග මේ කියන්නේ ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ඔයාට තොග විදිහට ලබාගෙන ඒවා හරි විදිහට සකස් කරලා ඇසුරුම් කරලා විකුණන ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නම් ඒක මං හිතනවා ඔයාට දිගටම කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට සාර්ථක ව්‍යාපාරයක් විදිහට දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් තව මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මම හිතනවා මේක ඔයාට අදහසක් වෙයි. තව ගොඩක් දේවල් ඔයාට මේ බිස්නස් එක සම්බන්ධයෙන් එකතු කරගන්න පුළුවන් දේවල් තියෙනවා. මම මේ කිව්ව දේවල් වලට අමතරව. ඉතින් එහෙනම් අදිට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.